පුතේ ඔයා දන්නවද අපේ කාන්තාවන්ට කිහිල්ලෙන් කිරි විදින්න පුළුවන් කියලා. පුතේ ඕකට හේතුව තමයි මිල්ක් ලයින් එක. හරියටම කිව්වොත් මැමරි රිජ් එක. ඕක ඉතින් පිරිමින්ගුයි ගෑනුන්ගේ දෙන්නගෙම තියෙනවා. ඔය ලයින් එක පුතේ අපේ ආම්පිට්ස් කිහිලි ඉඳන් ඉඟටිය ග්‍රොයින් එක වෙනකන් තියෙන ලයින් එක. ඕක පුතේ සාමාන්‍යයෙන් සති 6-7-8 වෙනකොට බඩේ ඉන්නකොට ඒ ලයින් එක සම්පූර්ණයෙන් නැතිලා ටිෂුස් ටිකක් ඉතුරු වෙනවා අපේ පපු ප්‍රදේශයේ. ඒක තමයි අපේ නිපල්ස් දෙක හැදෙන්නේ. මිල්ක් ලයින් එක හරියට රිග්‍රෙස් වෙන්නේ නැති වුනාම අපේ සමහර කාන්තාවන්ගේ සහ සමහර පිරිමින්ගේ ওই ටිෂුස් ඉතුරුලා තියෙන ওই ලයින් එක දිගේ. හරිද? එතනින් කැලලක් හිටින්න පුළුවන් නැත්තම් අවුතින් නිපල් එකක් එන්නත් පුළුවන්. එක්ස්ට්‍රා නිපල් එකක්. ඉතින් පුතේ ලැක්ටේෂන් කාලේ කිහිල්ලේ පේන් එක නැත්තම් කිරි විදින්න පටන් ගත්තොත් ඒක සාමාන්‍යයෙන් වෙන පුළුවන් දෙයක් කියලා තමයි මම රිසර්ච් කරද්දි මට හම්බුනේ. නංගි ආ දුවේ